අවුරුද්දක් තිස්සේ බලන් ඉඳලා අවුරුද්දකට පස්සේ මලක් දරපු පැලයක් ගැන තමයි අද විස්තර කරන්නේ. ඉතින් බලමු ඒ වීඩියෝ එක ගැන විස්තරයක් කොහොමද කියලා. ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්න ඔයාලා අදත් මගේ මේ චූටි ගාඩන් එකේ විස්තර කතා කරන්න. ඉතින් දැන් මේ රස්නේ නිසා සෑහෙන්න පැලවලට ටිකක් මේ පාර ටිකක් හරියස් තදටම මේ රස්නේ තියෙනවා. ඉතින් ඒ කියලා නෑ. ඉතින් මොහොම මාරෙන් පැල කරගත්තේ පැල ටික ඉතින් බලාගෙන තියාගන්නවා. ඉතින් ඇත්තටම මම මේ වෙලාවේ අද වීඩියෝ එක ගෙනාවේ මම ඊට කලින් ඔයාලට දවසක් පෙන්නුවා මෙන්න මේ පැලේ. ඉතින් මේකේ බලන්න අර පේනවා නේද ලස්සනට මල් පිපිලා. ඉතින් දැන් ඒක මේ මල් පිපිලා තිනවා. අද ඊයේ වගේ තමයි මේක හැදිලා තින්නේ. මේ දෙක නම් කම්ප්ලීට්ම පිපිලා ඉවරයි. මේකෙත් මේ පැලේ මේ මල මේ විතරක් චුට්ටක් මෙවිලා තිනවා. ඉතින් හෙට අනිත් දවස් දෙක ඇතුළත මෙන්න මේ පැලත් මේ මල් ටිකත් මේ ගොඩක් වෙලාවට පිපෙවි. ඉතින් මේ පැලේ ගැන ඇත්තටම විස්තරයක් කියනවා නම් මේක මේ පැලකල මෙතන තියෙන්නේ අලයක්. ඉතින් මේක හැම අවුරුද්දෙම දැන් මේ විදිහට පැල වෙලා මේ මල පිපිලා ඉවර වුණාන් පස්සේ මේක යටින්ම කපලා දානවා. ඒ කියන්නේ සීත කාලෙදි මේ එතන පැලයක් හොයාගන්නවත් නැහැ. මේකේ දැන් මේ මල් ටික පිපිලා ඉවරලා මල් ටික පරවලා ගියන් පස්සේ මේක මේ යටින්ම කපලා දානවා. මේකේ නට්ටක්වත් පේන්නේ නැති නේ කපලා දානවා. කියන්නේ මේ පැලේ එතකොට ඉතින් තියලා වැඩක් නැහැ. නමුත් මේ එයා ඊට පස්සේ සීත කාලෙදී එහෙම තිබිලා රස්නේ කාලේ ජනවාරි පෙබරවාරි වගේ වෙනකොට ওই පොළවෙන් අංකුරයක් ඇවිල්ලා ආපහු යලේ පැලවෙලා කොහොම හරි ඊට පස්සේ දිගටම පැලවෙන්න ගන්නවා. ඊට පස්සේ මැයි ජූනි වෙනකොට දැන් අද ජූනි 25 වගේ ඉතින් දැන් මේක ලස්සනට පිපිලා තියෙනවා. ඒ වගේ තමයි මේකේ මල් හටගන්නේ. ඉතින් දැන් අද මේ තුනක් මේක කපලා ගිහින් ලස්සනට වාසයක දාලා තියන්න පුළුවන්. ඉතින් ඔබ තමයි මේ පැලේ විස්තර. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි මේකත් බැලුවට. Thank you very much.